හෙලෝ මේ ඔය අහගෙන ඉන්නේ ලංකාවේ කොහේ හරි තැනක ඉඳන් ඔයාලට ලස්සන කතාවක් අරගෙන එන හෙලෝ FM අපේ YouTube channel එක. අපි සමහර ප්‍රශ්න වලට උත්තර නැහැ කියලා ඔලුව පුපුරනකල් කල්පනා කරනවා නේද? හැබැයි ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ අපි ළඟමයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි ඕනේ. අද කතාවත් එහෙම මොලේ පාවිච්චි කරලා ස්මාර්ට් විදිහට වසරේ හොඳම සේවකයා කියලා ඔෆිස් එකේ සම්මානයට පත්‍ර වුණු කොළුවෙක් ගැන. කතාව අහෝනේ හැමදාම වගේ බලපු ෆිල්ම් එක තිබිලා. ෆිල්ම් එකේ නම තමයි වේලෙක්කාරන්. සිංහලෙන් කිව්වොත් සේවකයා. මුලින් ඉඳලා අගට යනකල්ම හරිම ලස්සන කතාවක්. කතාවේ නළුවා එහෙම නැත්නම් ශිවකාර්තිකයන් තමයි කම්පැනි එක සේල්ස් ඩිපාර්ට්මන්ට් එක සේවකයෙක් විදිහට මේ විදිහට වැඩට බැඳෙන්නේ. රස්සාවේ පළවෙනි දවසේ ඉඳන්ම කෙනෙකුගෙන් ලැබුණ පොඩි ඉන්ස්පයර් එකක්. එහෙම නැත්නම් මොටිවේෂන් එකක් නිසා කොල්ල මුල ඉඳලම සෑහෙන්න මහන්සි වෙලා තමන්ගේ ජොබ් එක කරනවා. දන්නවනේ සේල්ස් ජොබ් එකක් කියලා කියන්නේ ලේසි පහසු ජොබ් එකක් නෙමෙයි. තමන්ගේ ටාගට් එක කම්ප්ලීට් කරන කර්මයට තමයි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාත් තමන්ට පුළුවන් හැම විදිහටම try කරනවා. දැන් මේ කියන්න යන්නේ එයා ඒ විදිහට එක ඕඩර් එකක් ගන්න ස්මාර්ට් විදිහට වැඩ කරපු තැනක් ගැන. මෙයා එක කම්පැනි එක බොස් කෙනෙක් එක්ක ඕඩර් එකක් ගැන සැරින් සැරේ කතා කරනවා. කතා කරන හැම වෙලාවකම වගේ ඊළඟ පාර ගන්නම් කියලා කොල්ලව යවනවා. මේ සීන් එකෙත් අපේ නළුවා ඒ කෙනාට ඒ විදිහටම ඕඩර් එක ගැන කියා තමයි ඉන්නේ. හැබැයි බොස් ඊළඟ පාර ගන්නම් කියලා පුරුදු විදිහට නළුවට කියනවා. එහෙම කියලා තව සේවකයෙක් එක්ක ලිෆ්ට් එකට නගින්න යනවා. මේ වෙලාවේ අපේ නළුවා කියනවා මොකක්ද සර් හැමදාම ඊළඟ පාර හමු වෙද්දි ඊළඟ පාර ගන්නම් කියනවා. හැබැයි සර් ගන්නෙ නැහැනේ කියලා. ඒකට මේ කම්පැනි බොස් කියනවා නැහැ. ඊළඟ පාර ඔයව හම්බ වෙද්දි අනිවාර්යෙන් මම ඔයාට ඕඩර් එක දෙන්නම් කියලා. එහෙම කියලා ලිෆ්ට් එකේ නැගලා යනවා. කොල්ල ලිෆ්ට් එක දිහා පොඩි වෙලාවක් බලන් ඉඳලා වේගෙන් පඩිපෙළ නගින්න පටන් ගන්නවා. අර දෙන්නා 9 වෙනි තට්ටුවට ඇවිත් ලිෆ්ට් එකේ දොර ඕපන් වෙනකොටම කොල්ල හති දාගෙන ලිෆ්ට් එකේ ඉස්සරහා ඉන්නවා. අර දෙන්නා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. සර් කියවනේ ඊළඟ පාර හමු වෙද්දි ඕඩර් එක දෙන්නම් කියලා. දැන් අපි ආයෙත් හම්බ වුණා. ඕඩර් එක දෙන්න කියලා කියනවා. බොස්ගේ ළඟ ඉන්න සේවකයා නම් නළුවට බනිනවා. තමුසර පිස්සුද කියලා. හැබැයි බොසා පුදුම වෙනවා. මේ මිනිස්සයා තට්ටු 9ක් නැගන් ආව තමන්ගේ ඕඩර් එක ගන්න. මෙන්න මේ පොයින්ට් එකට තමයි බොසා ඉම්ප්‍රෙස් වෙන්නේ. අනිවාර්යෙන්ම මේ ඕඩර් එක මම ඔයාට දෙනවා කියලා එතනින්ම ඕඩර් එක නළුවට හම්බ වෙනවා. ෆිල්ම් එක බලපු කෙනෙක් හිටියොත් හිතයි ෆිල්ම් එකේ එච්චර දේවල් යද්දී මේ වගේ පොඩි සීන් එකකට මෙච්චර ලොකු කතාවක් ඕනේද කියලා. හැබැයි ඒක ඒ ෆිල්ම් එකේ මොටිවේෂන් කියන දේ සුපිරියටම දැනෙන තැන. අපිට ඇත්තටම දෙයක් ඕනේ නම් ඒකට අපි කොයිතරම් මහන්සි වෙන්න ඕනේද උත්සාහ කරන්න ඕනේද කියලා අපිට කියලා දෙන තැන. අපේ ජීවිතෙත් එහෙමයි. අපි මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා කම්මැලි නැතුව උත්සාහ කරන්න. මොකද ඔය අතාරින්න යන්නේ සමහර විට ඒක හරියන්නම තියෙන තත්පරය වෙන්නත් පුළුවන්. ඒ නිසා කම්මැලි නැතුව උත්සාහ කරන්න. දවසක අනිවාර්යයෙන්ම හරියනවා. එහෙනම් ආයෙත් මේ වගේ කතාවක් කරන්න එනකල් ආදරේ බෙදාගෙන hina වෙලා ඉන්න. අමතක නැතුව අපේ subscribe කරලා ඊළඟ වීඩියෝ එකත් ඔයා ගාවටම ගෙන්න ගන්න.